බ්‍රේකින් නිවුස් මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්. මෙන්න දැන් ලැබුණු පොතක්. පාතාල නායකයෙකු වන අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල රුසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරංචි මාර්ග සඳහන් කරන්නේ රොටුඹ අමිල රුසියාවේදී අත්අඩංගුවට ගත් බවට ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බවයි. මෙන්න එම පුවත නැවතත්. පාතාල නායකයෙකු වන අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල රුසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරංචි මාර්ග සඳහන් කරන්නේ රොටුඹ අමිල රුසියාවේදී අත්අඩංගුවට ගත් බවට ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බවයි.